වන් සරණයි ඔබ සියලු දෙනාටම. ඔබ දන්නවද විවාහය කියන අකුරු හතරේ තේරුම? දන්නේ නැත්නම් අහගන්න. වියන්නෙන් කියන්නේ විශ්වාසය. වායන්නෙන් කියන්නේ වාසනාව. හයන්නෙන් කියන්නේ හමුවීම. යයන්නෙන් කියන්නේ යහපත් ගති පැවතුම්. එතකොට අපි පළමුවෙන්ම පේන්නේ වියන්න විශ්වාසය. පෞල් ජීවිතයක් තුළ අනිවාර්යයෙන්ම තිබිය යුතු ගුණාංගයක් තමයි විශ්වාසය කියන එක. විශ්වාසයේ paluduwahot ඒ ගෙදර ගැටුම් වැටුම් ප්‍රශ්න ඇතිවීම ස්වභාවිකයි. බිරිඳ කෙරෙහි ස්වාමි පුරුෂයා අවිශ්වාස කළොත්, ස්වාමි පුරුෂයා කෙරෙහි බිරිඳ අවිශ්වාස කළොත් කවදාවත් සාර්ථක පෞල් ජීවිතයක් ගත කරන්න බෑ. ඒ නිසා විශ්වාසය කියන එක ඊටාම වැදගත්. වායන්නෙන් කියන්නේ වාසනාව. වාසනාව කියන එක කකුල් දෙක ළඟට ඇවිල්ලා වැටෙනකන් බලාගෙන ඉන්නේ නැතුව අපි වාසනාව සොයාගෙන යා යුතුයි. දෙදෙනාම උත්සාහ සම්පන්න විය යුතුයි. හයන්නෙන් කියන්නේ හමුවීම. එතකොට හොඳ හමුවීමක් දෙදෙනා අතරට විශේෂයෙන්ම ඇති විය යුතුයි. සඳුන් ගහකට ගිය සමන් ලතාවක්සේ, සමන් වැලක්සේ දෙදෙනාම හොඳ වෙන්නට ඕන. හොඳ හමුවීමක් ගොඩ නැගෙන්නට ඕන. ඒක සංසාර පුරුද්දකට, සසර පෙරපිනකට සමහරක් විට ඔබට ඒ හමුවීම ලැබෙන්න පුළුවන්. යයන්නෙන් කියන්නේ යහපත් ගති පැවතුම්. අපි මොනතරම් මිල මුදලින් ශක්තිමත් වුවත් මිනිස්සෙක් තුළ යහපත් ගති පැවතුම් නැත්නම් ඒ ජීවිතේ තරම් ආලෝකමත් ජීවිතයක් බවට පත් වෙන්නේ නැහැ. ඒ නිසා යහපත් ගති පැවතුම් ඇති කර ගැනීම විවාහ ජීවිතයක් තුළ අනිවාර්යයෙන්ම තිබිය යුතුමයි. නිසා විශ්වාසය, වාසනාවන්ත හමුවීම, ඒ වගේම යහපත් ගති පැවතුම් මේ සියල්ල ජීවිතයට එකතු කරගෙන ලස්සන ජීවිතයක් ගත කරන්නට ඔබ හැමදෙනාම අදිෂ්ඨාන කරගන්න.